Duka Maruoy kasagahil. වැදුනනේ පිටේ හැමයන්. පිටේ හැමයන් වැදුනා කියන එක ඇත්ත. ඔබ දන්නවද ඒකේ සංසිද්ධිය මොකද්ද කියලා? යකෝ ඔය කසේ මාව අඳුරගත්තේ අවුරුදු 10කට 15කට පස්සේ. ඉතින් අන්න ඒක නිසා තමයි ඒ පළවෙනි පාරට කසේ මාව අවුරුදු ගානකට පස්සේ දැක්කින්ද ඒ කෘතිවේදිතාවයට මාව වැළඳගත්තේ. නැතුව ඉතින් ගහන්න දන්නේ නැති කමට නෙමෙයි. මේ බලන්න මෙතන හැම කෙල්ල කියලාද කියන්නේ. පොඩ්ඩක් පාරණ සැරට වැදිලා. අක්කට ටික බාම් ටික ගන්න කියන්නේ. අක්කට කියන්න ඕනෙත් නැහැ කාටවත් කියන්න ඕනේ නැහැ. පාඩුවේ කසේ ගායින ඵලයෙන් මේ අර කුමාරයා නේද ඉන්නේ මේ පැත්තේ. ඔව් අපේ කුමාරයි තමයි වෙන්නේ. උඩ මොකක්ද ලොකු ප්‍රශ්නයක් වගේ බං. පොඩ්ඩක් ගිහිල්ලා බලමු. Era කුමාරයි. කුමාරයා. මොකද මේ වැස්සේ දෙමින් යම් සම්දේ ලොකු ප්‍රශ්නයක දින්නේ. ප්‍රශ්නය කියන්නේ බම් ජීවිතේ එපා වෙලා බන් දැන් තියෙන්නේ. මම මේ අත්තරම යන්නේ කෝච්චියේ බෙල්ල දිහා. කෝච්චියේ බෙල්ල දෙන්නේ. මොකටද කෝච්චියේ බෙල්ල දින තරම් තියෙන ප්‍රශ්නේ මොකද්ද කියනවකෝ? ප්‍රශ්න කියන්නේ ආයි ඔළුව උස්ස ගන්න බැරි වෙන්නම ඉර වෙලා මචං මේ ණය වලින් තියෙන්නේ බං. අත්තරම යන්නේ මම කෝච්චියේ බෙල්ල දිහා. තමයි අද කෝච්චියේ බෙල්ල තියන්න යන්න එපා. මේක අහපන් කෝච්චියේ බෙල්ල තියන්න එපා කියන්නේ බං. ඇයි එහෙම ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? තෝ නිවුස් බැලුවේ නැද්ද? අද කෝච්චියේ බෙල්ල තියන්නේ කෝච්චියේ රියදුරු අද ස්ට්‍රයික් කියන්නේ. ඒ හින්දා තමයි මේ තියන්නේ බිත මම පිස්සෙක් කියලා මේ කෝච්චියේ දාසත් බෙල්ල තියන්නේ මේ මුලයක් නැද්ද බොට? දැන් මම මැරෙන්න නිමිද යන්නේ. දැකෝ මැරෙන එක කිය මැරෙනවද බං? දැන් මොකටද ණය ගත්තේ කියපන්කෝ. ණය ගත්තේ මචං සෙව්වන්දියක් අයින් බං. යකෝ සෙව්වන්දි ඔය ගෑණිකින් උඹ ණය ගත්තද? බලපන් මම මේ ගමේ ජීවත් වෙන හරි වැදගත් විදියට කිසි එකෙක්ට ණයක් නැහැ බයක් නැහැ කාටත් ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන්ද කියපන් ටුකා ණය වෙලා කියලා. අම්මට අසපාර වදින්නවා කියන්නේ. උඹත් ගමේ වෙන ගෑනු නෑ වගේ සෙව්වන්දිය දැක්ක විතරයි සෙව්වන්දියකට පෙම්බැන්දා කියලා ගියා සල්ලි ඉල්ලගෙන ණයට නේ. සෙව්වන්දියට පෙම්බැන්දා? ජපෝ තෝ මගේ රුපියල් 5000 පොඩ්ඩියට ගස්සේ සෙව්වන්දියට පෙම්බැන්දලා නෝ. කිරකම් පවර නැට්ටෝ. ඒක කෑගන්නේ බාකි කෑගන්න එපා. අපි මොයි මේ ගත්ත උඹට මම මේ ලැජ්ජ බය හැදිච්ච කොල්ලෙක් නේ අක්කේ. උඹ ලැජ්ජ බයට හැදිච්ච බලාගනි. බොක්ක තට්ටයින දෙන්නේ මම. උන්ජ බොක්ක කරෝනාද කොයි මේ පාරලද. පවර නැට්ටෝ. මම මේ කුමාරයාට කියේ කීදී සෙව්වන්දියක්කයි ණය බේරන්න ඕනේ කියලා නේ බා. ඔව් කියලා කියන්නේ. යකෝ ඔබ කවදද මට 5000 දෙනවා කිව්වේ? කේපම් බං. ඔබ දෙනවා කිව්වේ දවස් දෙකකින් බලාගනි. දවස් දෙකයිනේ පාවුනේ. ඒකයි මම මේ අනිවාර්යෙන් අක්කේ එයා ගන්න එපා. මේ පවුලකින් ආලා දෙක උගස් පෙළලා දෙන්න. යකෝ මොකටද? නේ පවුලකින් खराब देखे पाउडे खराब देखे ලැජ්ජ නැද්ද යකෝ? මම උඹගේ දෙක පොඩි වෙන්න දෙන්නේ. බය වෙන්න එපා යකෝ. මුගේ කන් දෙක. හැටයත් ඔය මාරු වෙලා ගියේ. උඹ දන්නවද? ඌ මට රුපියල් 2000ක් ණයයි. ඒ මූත් ණය කියලා මේ මැරෙන්න හදන්නේ. මේ ඌ ණයයි. ඌ ණය නෑ යකෝ. ඌ මට ආවේ සපෝට් එකට. උඹ දන්නවද? උඹ ඉන්න තැන සිතට කිව්වේ මට කුමාර තමයි. මම මූට රුපියල් 1000ක් දෙනවා කිව්වම උඹ ඉන්න තැන මට කිව්වා. කොහමද උඹලගේ යාළුකම? රුපියල් 1000ට පාවලා දුන්නා උඹව. බත් මාර බලු වැඩනේ මං කරන්නේ කුමාරයි ඈ. මේකනේ බා ඉතින් මාත් නැති බැරි කාලේ බං. උඹ දන්නව නේද මේ සෙව්වන්දියක්කගේ හැටි? හොඳට හොඳයි තමයි. නරකටත් ඒ වගේම තමයි. නරකයි කියලා දන්නවා. මේ අක්කගේ දහමට සතියක් දෙන්නවා මම සතියක් ඇතුළත කොමින් හරි දෙන්නම්. 1000ක් නෙමේ. හොඳට මතක තියාගන්න උඹ මට රුපියල් 5000ක් දෙන්න ඕන. තේරුණාද? අක්කේ එතකොට මට දෙනවා කියලා 1000? ඔව් මම මූට දෙනවා කියපු රුපියල් 1000
උඹ මට දෙන්න ඕන. එතකොට උඹ මට දෙන්න ඕනේ 6000යි. 6000ට 120 පොලිය මට ඕන. පන්දාට ආයදා දෙන්නේ මේ ආකාර දෙනවා කිව්වා කියලා. හරි මෙහෙම කරන්නකෝ. මුගේ යාළුවන් වැඩක් නැහැ. ඔයගොල්ලන්ට සල්ලි නෙලකෝ. මට දවස් 7ක් දෙන්නකෝ. මං ඔයාලට රුපියල් 6000යි 120 පොලියයි දෙන්නම්කෝ. හරි උඹට මං 7යි කල් දෙන්නේ. උඹ 6000ට 120 පොලියත් එක්ක මට ඕන. උඹ මොකද කරන්නේ? වඩ යන්න. යමෝ ඉතින්. කුමාරයා කියපු විදිහට මම එදා මේ කවුන්ට් එකට 25000 දාපු එක ලොකු දෙයක්. සමහර විට පිටා නිද්ද වෙනකොට මගේ කවුන්ට් එකට ලක්ෂයක් වැටෙන්න ඕනේ. හැබැයි ඉතින් ඕ කියපු විදිහට නම් වැඩේ නම් මරු. මට ලක්ෂ ලැබුණොත් මම මේ ගමේ උන්ට 130 ගාන පොලියට දෙනවා. මේ account එකට සල්ලි වැටුණාද? මේ මම උඹට රුපියල් 5000 දුන්නානේ. උඹට ඒකට සල්ලි වැටෙන්නේ නැති නේ. හැබැයි ඒ 5000ට උඹට කොයිය දෙන්න ඕන? තේරුණාද? බරි මොන බන්දියක්ද බං අක්කා? ඒක උන්ගේ එක අපි වන්දලා බං. අපි එක ෆෝන් නම්බරයකට වැඩ කරන්නේ නැහැ බං. ඔව්. මොනවා? මේ ඒව හරියන්නේ නැහැ පුතේ. උඹ කිව්ව නිසායි මම දැම්මේ. උඹ කිව්වනේ 25000 ලක්ෂයක් වැටෙනවා කියලා. ඒකයි මම දැම්මේ. ඒව හරියන්නේ නැහැ. ඒ 25000යි උඹට දුන්නේ 5000යි. උඹ මට 30000 බේරන්න ඕන. මොකද මේ දෙන්නගේ මූණවල දෙක මලකේවල දෙයක් වගේ වෙලා. අපි ආවේ සල්ලි දෙන්න. මගේ සල්ලි ඇටයගේ සල්ලි දෙකම දෙන්න. මේ බලපන් බං මට 30000කට කෙලුණා ටුකා. අනේ මේ උඹට කීයකට කෙලවුණත් මට වැඩක් නෑ නේ බං. මේ අකේ ඇටයගේ 2000යි ඒකේ පොලියයි. මගේ 6000යි ඒකේ පොලියයි. අර මූඩ පින්නට දුන්නදා ඒකත් එක්කම තියෙන හොඳේ. අනේ ඒ වුණාට මට බලවන්කෝ. උන්ට සල්ලි දෙන්න 30000කට කෙලුණානේ. අනේ අපිට වැඩක් නෑ අක්කියව. ඔයගොල්ලෝ කිලෝ ගත්තා නම් ඔයගොල්ලෝ බලා ගන්න. අපිට කෙල වෙනකොට ඔයගොල්ලෝ බලන් හිටියේ නෑනේ. අපි එනම් ගිහිල්ලා ඉන්න නේද? අනේ ඵලයන් බං යන්න. ඒ ටුකා ආමේ තුකයි මොකෝ දැන් අවුල නැහැ. අවුලක් නෑ කියන්නේ යකෝ නියමට වැඩ කරලා වැඩි. මම ගිහිල්ලා උඹේ සල්ලි මගේ සල්ලි දෙකේම පොලියත් එක්ක කියලා ඉවර කරලා තින්නේ. ආ මේ හොඳ වැඩේ බං. උන් දෙන්නත් එක්ක මලගේක වගේ දෙන්නත් එක්ක මේක තුලා අඬනවා. නෑ. ඔවසර මරු තුකයි සිම් එක ගන්න බයන් දෙන්නේ නැහැ තුකයි. සිම් එක කඩලා සිත් කරා. සමස කොහොමද උන්ගේ සල්ලි උන්ටම දුන්නානේ. හොඳ වැඩේ ඔකට. අපිව පාවා දුන්නට ඌ රුපියල් 1000නේ මට ඇරියේ. මං උන්ට 30000කට තියලා ඇරියා. කොහොමද? සල්ලි නෙමෙයි මනුස්සකම වැඩක් නෑ කිව්වා. සල්ලි තමයි වැදගත් කිව්වනේ. අන්න ඒමයි. අපිට ඒ කරොත් අපිත් එමය. ඔබ බය වෙන්න එපා. තුකයි ඔයාට මාෂුවර්නේ. මට මොනවා කත වෙන නැහනේ. විශ්වාසය කියන්නේ මෙහෙමයි. දැන් දැක්කනේ එක යාළුවෙක් විශ්වාස කරලා වෙච්චදී. දැන් උඹත් කවදාරි මේක පාවා දීමකට ලක් වෙයි කියලා හිතලා තමයි මං කෝකටත් කියලා උඹ කියන ඒවා ඔක්කොම මේකේ රෙකෝඩ් කරගත්තේ. ඒකයි. විශ්වාස කරන්න බෑනේ බා. උඹ කට ඉස්සර කරන්නේ නැති වෙනකම් මේක මං ළඟ පරීක්ෂණයට තියේ. ගිහින් එන්නම් ආ. thank you.